අද එපිසෝඩ් එකෙන් අපි කතා කරමු ඔයාලා Adobe Photoshop use කරනවා නම් ඔයාලට වැදගත් වෙන Adobe Photoshop settings 5ක් ගැන. පළවෙනියට මම කතා කරන Adobe Photoshop setting එක තමයි undo and redo limitation කියන්නේ. මම ඒක ඔයගොල්ලන්ට මේ විදිහට explain කරලා පෙන්නන්නම්. right මම මේ විදිහට Adobe Photoshop open කරන් ඉන්නවා. ඊට පස්සේ මම මෙතන text එකක් type කරලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ layer panel එකට ඇවිල්ලා මෙතන text කියන එක click කරලා Ctrl J press කරගෙන මේකේ copies 10ක් විතර හදා ගන්නවා මේ විදිහට. මේ විදිහට මම copies 10ක් හදාගත්තා. මෙතන copies 9ක් තියෙනවා. ඒ වගේම අපේ fresh copy එකත් එක්ක ඔක්කොම copies 10ක් තියෙනවා. දැන් අපි බලමු මේක කොච්චර ප්‍රමාණයක් අපිට undo කරන්න පුළුවන්ද කියලා. right මම මේ විදිහට කරන්නේ keyboard එකේ control Z press කරලා මේක undo කරනවා. right ඒ විදිහට ඔයාලට undo වෙනවා බලා ගන්න පුළුවන් උනේ අපේ text layers 9ක් තිබ්බා. අපි undo කරාට පස්සේ අපිට text layers 5 එකට එනකම් විතරයි අපිට undo කරගන්න පුළුවන් උනේ. ඒ කියන්නේ අපිට Adobe Photoshop වලදී default undo limitation එකක් තියෙනවා. ඒක default එන්නේ 5 times විදිහට. ඒ කියන්නේ අපිට 5 පාරක් undo කරන්න සහ 5 පාරක් redo කරන්න පුළුවන් විදිහට. ඉතින් අපිට මේ undo සහ redo limitation එක අපිට වැඩි කරගන්න පුළුවන් 1000 times වෙනකම්. ඒ කියන්නේ අපිට 10 පාරක් undo සහ redo කරන්න පුළුවන් විදිහට මේ Adobe Photoshop තුල අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ undo සහ redo limitation එක වැඩි කරගන්න කරන්න තියෙන්නේ එන්න Adobe Photoshop වල වම් අත පැත්තේ උඩ section එකට. උඩ section එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන file වලට එහා පැත්තේ තියෙනවා edit කියලා option එකක්. මෙන්න මේක press කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා යටම preference කියලා මෙන්න මේක select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් performance කියලා එකක් තියෙනවා. මෙන්න මේක press කරන්න. ඒ විදිහට performance කියන එක press කරාට පස්සේ ඔයාලට මෙතන performance tab එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන දකුණු අත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් history state කියලා තියෙනවා. ඉතින් මේක තියෙන මේ value එක change කරලා තමයි අපි සම්පූර්ණයෙන්ම undo සහ redo limitation එක වැඩි කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන drop down එක select කරලා මේ level එක මේ පැත්තට drag කරන්න. ඉතින් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් history state එක 1000 වලට යනකම් වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට 10 පාරක් undo සහ redo කරන්න පුළුවන්. ඉතින් especially මතක තියාගන්න මෙතනදී ඔයාලා මේ 1000 times දැම්මට පස්සේ ඔයාලගේ computer එක lag වෙන්න පුළුවන්. ඔයාලගේ computer එක high end computer එකක් නෙමෙයි නම්. ඉතින් මම නම් recommend කරන්නේ සාමාන්‍ය ඔයාලගේ mid end computer එකක් තියෙනවා නම්. ඒ කියන්නේ සාමාන්‍ය computer එකක් තියෙනවා නම් මෙතන 100 level එක හෝ 200 level එක දාගන්න. මම නම් use කරන්නේ 100 level එක. ඉතින් 100 times අපිට සාමාන්‍ය එදිනදා වැඩවලට හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ YouTube channel එකකට thumbnail එකක් නැත්නම් ඔයාලගේ මොන හරි graphic design post එකක් නැත්නම් එදිනදා මොන හරි කරන photo editing වැඩක් මේ වගේ දේවල් වලට හොඳටම ප්‍රමාණවත් මෙතන 100 කියන එක. ඉතින් ඒ වගේම ඔයාලගේ low end computer එකක් තියෙනවා නම් මෙතන ඔයගොල්ලන්ට පුළුවන් 50 හෝ 60 කියන එක දාගන්න. එතනත් ගොඩක් හොඳයි 50 කියන එක ඔයාලා add කරගන්නවා නම්. ඉතින් මම නම් මෙතනදී use කරන්නේ 200 කියන එක. ඉතින් ඔයාලට ඔයාලගේ කම්පියුටර් එක අනුව මම අර කලින් කිව්ව විදිහට ඔයාලට කැමති history state එකක් මෙතනට add කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා history state එක හදාගත්තට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙතන okay කියන බටන් එක press කරන්න. ඊට පස්සේ මේක enable වෙන්නේ අපි මෙතන ඉදම්ම දිගටම වැඩ කරන් ගියොත් ඉතින් ඔයාලට සිද්ධ වෙනවා Adobe Photoshop එක close කරලා නැවත relaunch කරන්න. ඉතින් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ value එක හරියට add වෙලා තියෙනවා. දෙවෙනියට මම කතා කරන Adobe Photoshop setting එක තමයි project recover කියන්නේ. ඉතින් අපි Adobe Photoshop තුල යම්කිසි වැඩක් කර ඉද්දි එකපාරම software එක crash වුණොත් එහෙම නැත්නම් ඔයාලා UPS එකක් වගේ එකක් use කරන්නේ නැත්නම් ඔයාලගේ computer එක එතනදී power cut එකක් වගේ එකක් ගියොත් සම්පූර්ණයෙන්ම ඔයාලගේ PC එක shut down වෙනවා. එහෙම නැත්නම් අර මම කලින් කිව්ව විදිහට ඔයාලගේ software එක crash වුණොත් ඔයාලගේ project එක ඒ කියන්නේ ඔයාලා කලින් කර හිටපු project එක නැත්නම් ඔයාලගේ මොන හරි designing වැඩ මේ වගේ හැම දෙයක්ම ඔයාලට lost වෙනවා. ඉතින් අපිට Adobe Photoshop තුලදී මේ විදිහට power cut එකක් හෝ නැත්නම් ඔයාලගේ software එක crash වුණොත් ඊට කලින් ඔයාලා කර හිටපු වැඩේ ඕගොල්ලන්ට recover එකක් විදිහට හදා ගන්න පුළුවන් මේ Adobe Photoshop තුලදී. ඉතින් අපි ඒක recovery option එකට ගිහිල්ලාම කතා කරමු කොහොමද මේකෙදි ඔයාලගේ project recover වෙන්නේ කියලා. හරි ඔයගොල්ලන්ට මේ recovery එක enable කරන්න තියෙන්නේ එන්න නැවතත් මෙතන edit වලට ඇවිල්ලා යන්න preference වලට ගිහිල්ලා මෙතන යන්න ඕනේ file handling වලට. මම මේ විදිහට file handling කියන එක select කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන file saving option යට තියෙනවා මෙතන automatically save recovery information ever කියලා. ඉතින් මේකේ tick එක off වෙලා තියෙනවා නම් මේකේ tick එක enable කරගන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් 10 minute තමයි default අපිට add වෙලා තියෙන්නේ. ඉතින් මම මේක drop down එක select කරලා මෙතන 5 minute වලට දා ගන්නවා. ඉතින් ඔයාලට මෙතනදී කැමති state එකකට දා ගන්න පුළුවන්. ඉතින් මම නම් highly recommend කරන්නේ 5 minute කියන එක තෝරගන්න. ඉතින් මෙතනදී 5 minutes කියන එක add කරාම වෙන්නේ අපි යම්කිසි project එකක් කර ඉන්නවා නම් ඒක විනාඩි 5න් 5ට automatically save වෙනවා. ඔයාලා දන්නවා අපිට Adobe Premiere තුල නම් විනාඩි 5න් 5ට automatically save වෙන option එකක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට Adobe Photoshop තුලත් මේ වගේ automatically
save record එකක් හදාගන්න option එකක් තියෙනවා විනාඩි 5න් 5ට. ඉතින් ඔයාලට මේක change කරගන්න පුළුවන් විනාඩි 10 ඒ වගේම 1 hour 30 minutes 25 minutes මේ වගේ ප්‍රමාණවල වලට. ඉතින් මම නම් recommend කරන්න අනිවාර්යෙන් විනාඩි 5න් 5ට ඔයාලගේ recovery එකක් හැදෙන විදියට හදාගන්න. ඉතින් මේක enable කරලා තියෙද්දි ඔයාලගේ software එක crash වුණොත් ඔයාලගේ software එක crash වෙන්න විනාඩි 5කට කලින් automatically save වෙච්ච නැත්නම් automatically recover point එකක් හදාගත්තු තැනින් ඔයාලට නැවත ඔයාලගේ project එක open කරලා අර lost වුණ section එක විතරක් ඔයාලට නැවත edit කරන්න පුළුවන්. එතනදී මුළු project එකම ඕගොල්ලන්ට lost වෙන්නේ නැහැ. ඉතින් මේක අපිට යම්කිසි විදියකින් useful. ඊට අමතරව අනිවාර්යයෙන්ම පුරුද්දක් විදියට මතක තියාගන්න ඔයාලා project එකක් සහ ඔයාලා මොන හරි designing වැඩක් කරනවා නම් ඒකට යම්කිසි layer එකක් අලුතෙන් add කරන්න නැත්නම් text එකක් add කරා නම් සහ ඔයාලා මොන හරි දෙයක් ඔයාලගේ project එකේ change කරා නම් අනිවාර්යයෙන්ම change කරන හැම වාරයක් ගාවෙම save කරගන්න මතක තියාගන්න. ඉතින් එතනදී ඔයාලගේ project එක කිසිම විදියකින් ඔයාලට lost වෙන්නේ නැහැ. ඉතින් ඔන්න විදිහට ඔයාලට මෙතනදී automatic save recovery information ever කියන එක හදාගන්න පුළුවන් 5 minutes වලට. ඒ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට සරලම කරන්න තියෙන මෙතන okay කියන බටන් එක press කරන්න. ඒ විදිහට press කරාට පස්සේ මම අර කලින් කිව්ව විදිහට Photoshop එක close කරලා නැවත launch කරන්න. එතනදී ඔයාලට මේ setting එක apply වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. තුන්වෙනියට මම කතා කරන Adobe Photoshop setting එක තමයි performance කියන්නේ. ඉතින් අපිට Adobe Photoshop තුලදී ඔයාලගේ RAM capacity එක අනුව ඔයාලගේ Photoshop එක performance නැත්නම් smoothnessly run වෙන විදිහට customize කරගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න ඔයාලට තියෙන්නේ නැවතත් යන්න edit වලට. edit වලට ගිහලා යන්න preference වලට. preference වලට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් performance කියලා tab එකක් තියෙනවා. මෙන්න මේක press කරන්න. ඒක press කරාට පස්සේ අපිට තියෙනවා මෙතන memory usage ඒ වගේම graphic processor setting කියලා. ඉතින් මෙන්න මේ option දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම අපේ Adobe Photoshop වල performance එක improve කරගන්න වගේම අපේ Adobe Photoshop අපිට smoothly වැඩ කරගන්න හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන මුලින්ම memory usage එක බලා ගන්න පුළුවන් අපිට available RAM කියලා තියෙනවා. ඉතින් මෙතනදී available RAM කියන්නේ අපේ system එකට නැත්නම් අපේ Windows වලට run වෙන්න අවශ්‍ය කරන RAM එකට අමතරව අපි install කරලා තියෙන all RAM capacity එකෙන් අපිට කොච්චර space එකක් දැනට free තියෙනවද කියන එක තමයි මෙතනදී available RAM කියන්නේ. ඉතින් මෙතනදී මගේ GB 14ක් තියෙනවා. ඒ කියන්නේ MB 14867ක් විදිහට තියෙනවා. ඉතින් මෙතනදී GB දෙකක් සාමාන්‍ය වශයෙන් මගේ system එකට use වෙලා තියෙනවා. ඉතින් ඉතුරු GB 14 මට අනිත් softwares වලට use කරන්න පුළුවන්. ඉතින් මම මෙතන let Photoshop use කියන එක තන GB 11 ගාණක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ මේක GB 10 ඔයගොල්ලෝගේ RAM capacity එක අනුව change කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී GB 11 ගාණක් දුන්නා කියන්නේ 175 ගාණක් මගේ මුළු RAM capacity එකෙන් use වෙලා තියෙනවා. මගේ 16 GB RAM capacity එකක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ වලට බලා ගන්න පුළුවන් මෙතන idle range කියලා තියෙනවා. ඒ කියන්නේ මම දුන්න ගාණ සහ Photoshop වල මම use කරන version එකට අපි ගොඩක්ම heavy වැඩක් කරද්දී use වෙන idle RAM capacity එක තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා GB 8ත් GB 10ත් අතර ප්‍රමාණයක් තමයි idle විදියට RAM capacity එක use වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතනදී මේ let Photoshop use එකට කැමති range එකක් මේ විදියට දෙන්න පුළුවන්. මම මේ විදියට 10 GB වගේ set කරන්න. right. ඔයගොල්ලන්ට එතනින් ඒ value එක change කරන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් ඒ value එක ඔයගොල්ලන්ට change කරගන්නත් පුළුවන්. ඉතින් ඒ විදියට change කරගත්තට පස්සේ ඔයාලා එන්න මෙතන graphic setting වලට. ඉතින් මෙතනදී ඔයාලගේ Nvidia graphic card එකක් හරි AMD graphic card එකක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනදී use graphic processor කියන එකට tick එක enable කරන්න. එතකොට ඔයාලා use කරන graphic card එකේ performance අරගෙනත් ඔයාලගේ Adobe Photoshop එක ඔයාලට smoothly run කරන්න අවශ්‍ය දේවල් හදලා දෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට memory usage එක සහ graphic setting වල settings හදාගත්තට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේ window එක okay කරන්න. ඊට පස්සේ මම අර කලින් ගිය විදිහට නැවත Photoshop close කරලා නැවත Photoshop relaunch කරන්න. ඉතින් එතනදී ඔයාලට මේ setting apply වෙලා තිනවා බලා ගන්න පුළුවන්. හතරවෙනියට මම කතා කරන්නේ Adobe Photoshop setting එක තමයි smoothing කියන්නේ. ඉතින් මේක Photoshop smoothing නැත්නම් application එකේ smoothness එක නෙමෙයි. මම මේක ඔයගොල්ලන්ට experiment කරලා පෙන්නන්නම්. මම මේ විදිහට මගේ layer එක select කරගන්නවා. මෙතන තියෙන white color background layer එක. ඊට පස්සේ මම යනවා මෙතන brush tool එකට. ඊට පස්සේ මම මේ විදිහට brush tool එක අරගෙන draw කරනවා. ඉතින් මේ විදිහට draw කරද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මේ circle එකක් තියෙන mouse cursor එක. මේ විදිහට circle එක වගේ තියෙන mouse cursor එක අපි මේ කෙළවරේ ඉඳන් මේ කෙළවරට ඇදගෙන මෙහෙම brush කියලා අපේ බ්‍රෂ් එක නැත්තම් මේ අපේ ඇඳෙන ලයින් එක අපේ මවුස් කර්සර් එකත් එක්කම යන්නේ. ඉතින් ඒකට තියෙන ප්‍රධානම රීසන් එක තමයි මෙතන ස්මූතින් එකේ වැලියු එක. මම මේක ඔයගොල්ලන්ට තව විදිහකට එක්ස්ප්ලেইন කරලා පෙන්නන්නම්. මම මේක ස්මූතින් වැලියු එක හදා ගන්නවා 100 වලට. ඊට පස්සේ අපි බලමු මවුස් කර්සර් එක මේ විදිහට ඩ්‍රැග් කරාම අපිට මොන වගේ රිසල්ට් එකක් දෙන්නේ කියලා. මම මේ විදිහට ඩ්‍රැග් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මවුස් කර්සර් එක කොච්චර දුරට ගෙනිච්චත් ඇඳින්නේ යම්කිසි සීමිත ප්‍රමාණයයි. ඉතින් මේක ඔයගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙනවා ඔයාලා බ්‍රෂ් කරද්දි වගේම
වගේම ඔයාලා ඉරේස් කරද්දී අපි කොච්චර දුරට mouse cursor එක ගෙනිච්චත් ඒ තරමට අපේ නැත්තම් mouse cursor එකේ ඒ තරමටම අපේ brush එක නැත්තම් මේ line එක ඇඳෙන්නේ නැහැ. ඉතින් මම නම් recommend කරන්නේ මෙතන smoothing එක අනිවාර්යයෙන්ම 0 value එකට දාගන්න. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපි brush එක ගෙනියන්නේ කොතනටද නැත්තම් මේ circle එක ගෙනියන්නේ කොතනටද ඒ ප්‍රමාණයටම අපේ line එකත් මේ විදිහට ඇඳෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට මෙතන smoothing කියන එක 0 වලට දාගන්න. ඉතින් smoothing කියන එක වැඩි වෙන්නේ අපේ brush එකත් එක්ක මේ line එක out of control යන එක. ඉතින් මම recommend කරන්නේ මෙතනදී ඔයාලා මේ smoothing කියන එක අනිවාර්යයෙන්ම 0 වලට තියාගන්න. එතනදී ඔයාලා මොන දේ brush කරත් ඔයාලගේ brush එකත් එක්ක ඔයාලගේ brush line එක මේ විදිහට එකටම යනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන smoothing කියන එක 0 value එකට හදාගන්න. අවසාන වශයෙන් සහ පස්වෙනිට මම කතා කරන Adobe Photoshop setting එක තමයි UI customization කියන්නේ. ඉතින් මේක තමයි important ම වෙන්නේ අපි මොන වැඩේ කරත් අපේ Adobe Photoshop තුල. ඉතින් අපි යම්කිසි design එකක් කරනවා හරි නැත්නම් එදිනෙදා photo එකක් design කරනවා හරි නැත්නම් මොන හරි logo design එකක් banner design එකක් thumbnail එකක් මේ වගේ ඕනම දෙයක් අපි හදද්දී අපිට ඒක design කරන්න වෙන්නේ මේ UI එකත් එක්ක නැත්නම් මේ user interface එකත් එක්ක ඔයාලගේ Adobe Photoshop තුලදී. ඉතින් අපිට මේ user interface එක අපිට කැමති විදිහට අපේ වැඩ ලේසි වෙන විදිහට සහ අපිට කරදරයක් නැති වෙන විදිහට අපිට අවශ්‍ය tools සහ අවශ්‍ය options add කරලා අපිට මේ UI එක customize කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම මගේ නම් වම් අත පැත්තේ tool panel එක තියෙනවා මේ විදිහට. ඔයාලට පුළුවන් මෙතන arrow එක press කරලා tool panel එක ලොකු කරගන්න, පොඩි කරගන්න. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් මේ විදිහට මෙතන press කරලා tool panel එක මේ විදිහට drag කරලා එළියට ගන්න. නැවතත් පුළුවන් ඔයාලට මේ විදිහට tool panel එක මේ විදිහට මෙතෙන්ට drag කරගන්න. ඉතින් ඊට අමතරව මම මේ විදිහට දකුණු අත පැත්තේ මුලින්ම layer panel එක add කරගෙන ඉන්නවා. ඒක මම full screen එක විදිහට add කරන් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වෙන panel එකක් enable කරොත් ඒක මේ විදිහට පොඩි panel එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනදී මේක full panel එකක් විදිහට මේ විදිහට හදාගෙන ඉන්නවා. ඉතින් ඒක මට ලේසි මොකද මෙතන ගොඩක් layers ප්‍රමාණයක් add කරාට පස්සේ ඒ layers මට පහසු වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම මෙතනදී properties panel එක, ඒ වගේම gradient panel එක, character panel එක, ඒ වගේම මෙතන adjustment panel එක, color panel එක මේ වගේ තවත් panels කීපයක් මට අවශ්‍ය කරන දේවල් මම මේ විදිහට add කරන් ඉන්නවා. ඉතින් ඔයාලට මෙතනදී යම්කිසි panel එකක් add කරගන්න ඕන නම් මේ Photoshop වලට ඔයාලට කරන්න තියෙන්නේ එන්න මෙතන window කියන එකට. window කියන එකට ආවට පස්සේ ඔයාලට මෙතනදී මේ extension වලට යටින් තියෙන හැම එකක්ම ඔයාලට panel තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මම example එකක් විදිහට මෙතන මේ learn කියන panel එක enable කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට අවශ්‍ය panel එකක් ඔයාලගේ Photoshop තුලට ගන්න ඕන නම් කරන් තියෙන්නේ මේ විදිහට මේ panel එකේ නම උඩ මේ විදිහට click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට learn panel එක add වුණා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මේ විදිහට ඔයාලට අවශ්‍ය නැති තැනකින් ඔයාලගේ panel එකක් add වුණොත් ඔයාලට කරන් තියෙන්නේ මේ විදිහට ඒක උඩ select කරන්න. select කරලා මේ විදිහට drag කරන් එන්න මේ පැත්තට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන arrow press කරලා මේක small කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ panel එක ඔයාලගේ කැමති section එකකට මෙන්න මේ විදිහට add කරගන්න. ඉතින් ඊට අමතරව මෙතනදී ඔයාලට යම්කිසි panel එකක් ඕඩ් නැහැ කියලා හිතුනොත් ඔයාලට පුළුවන් මේ panel එක නැවත drag කරලා මේ section එකට ගේන්න. ගෙනල්ලා ඔයාලට පුළුවන් මෙතන arrow එක press කරලා මේක extend කරගන්න. ඉතින් මේ විදිහට extend වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ මේ නම උඩ press කරලා මෙතන close කියන එක press කරන්න. ඒ විදිහට close කියන එක press කරාට පස්සේ ඒ panel එක සම්පූර්ණයෙන්ම disappear වෙලා යනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ UI එක නැත්නම් ඔයාලගේ user interface එක ඔයාලට කැමති විදිහට customize කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම Photoshop use කරනවා නම් ඔයාලට අතිශය වැදගත් මේ විදිහට user interface එක ඔයාලට කැමති විදිහට සහ ඔයාලගේ පහසු විදිහට ඔයාලගේ වැඩවලට ලේසි වෙන විදිහට ඔයාලට අනිවාර්යයෙන්ම customize කරන එක අතිශය වැදගත්. ඉතින් මම අද මේ කතා කරපු හැම setting එකක්ම use කරලා බලන්න. ඔයාලා especially Photoshop user කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මේ අද මම කතා කරපු setting හැම එකක්ම. ඉතින් මම විශ්වාස කරනවා අද මම මේ කරපු episode එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. Adobe Photoshop Basic and Advanced Tutorial series එකේ පළවෙනි episode එක තමයි මේ විදිහට අද අරන් ආවේ. ඉතින් මේ episode එකේ ඉඳන් ඉදිරියට මේ Adobe Photoshop Basic and Advanced Tutorial series එක දිගටම continue වෙනවා. ඒකින්ද අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට advanced tutorial ගොඩක් ඉදිරියේදී මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක like කරලා ඔයාලගේ යාළුවන්ට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.